අපි දැන් පැටර්න් එක හදාගෙන ඉවර කරාට පස්සේ F1 එකේ මෙන්න මේ XY කියලා තැන් දෙකක් තියෙනවා. එතනින් පුළුවන් අපිට මේක පැරලල් කරලා බලන්න. අපිට අදාළ ලයින් එකේ පොඩි ඉරි කෑල්ලක් ඇඳලා ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට අදාළ ලයින්ස් ටික පැරලල් කරලා බලන්න පුළුවන්. දැන් අපිට හිතන්නකො ෂෝල්ඩර් එකෙන් පැරලල් කරන්න ඕනේ කියලා. එතකොට අර චූටි ඉරි කෑල්ල ගහන්න ඕනේ ෂෝල්ඩර් එකට. එහෙම පැරලල් කරලා මුළු පැටර්න් එකම අපිට බලා ගන්න පුළුවන්. අපි පැටර්න් එක හදලා ඉවරනාට පස්සේ ඒක කපලා ඒකට සීම් ඇලවුස් තියෙන එක අනිවාර්යයි. අපිට පුළුවන් කට් වලින් මෙන්න මෙහෙම අදාළ පාර්ට් එකම කලර් කරලා වෙනම ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ සීම් 2 එකෙන් අදාළ සීම් එකෙන් ෆෝල්ඩ් කරගන්න පළුව. ඊට පස්සේ මේ ලයින්ස් වලට සීම් දාන්න තනි තනි ලයින් වලට ලයින් සීම් වලින් අදාළ සීම් ඇලවුන්ස් එක ටයිප් කරලා සීම් එක අපිට දාගන්න පුළුවන්. මේකට කැමති අගයන් ගන්න පුළුවන්. හැබැයි අපි කතා වුණා වූවන් වලට නම් 1 සෙන්ටිමීටර් නිට් වලට නම් කාලක් තමයි සීම් ඇලවුන්ස් එක කියලා. ඒ සීම් ඇලවුන්ස් එක පෙන්නන්න නැත්තම් ඇඳුම වටේට මෙන්න මේ විදියට එක්ස්චේන්ජ් වලින් ඇතුලේ තියෙන සීම් ඇලවුන්ස් එක එළියට පෙන්වන්නත් පුළුවන්. ඕල් සිලෙක්ට් කරලා මුළු ඇඳුමටම සීම් ඇලවුන්ස් එක ඇඩ් කරන්නත් පුළුවන්. එකපාර තනි තනියෙන් සීම් ඇලවුන්ස් දාන්නත් පුළුවන්. සීම් වලට ඕල් සිලෙක්ට් කරලා ඕල් සීම්ස් වලට සීම් ඇලවුන්ස් දාන්නත් පුළුවන්. එතකොට ඩිලීට් සීම් වලින් අදාළ නැත්තම් සීම් ඇලවුන්ස් එක ඩිලීට් කරන්න පුළුවන්. ඕල් සිලෙක්ට් කරලා සීම් ඇලවුන්ස් ඔක්කොම ඩිලීට් කරගන්න පුළුවන්. එතකොට අපේ ෂීට් වල කොපි අපි ෂීට් වල කොපි එකෙන් අපිට අපේ ඇඳපු ෂීට් කොපි ගන්න පුළුවන්. ස්ලීව් කොපි ගන්න පුළුවන්. ඒ වගේ කොපීස් පේජ් වල කොපීස් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඩිලීට් වලින් ඒ ගත්ත පේජස් ඩිලීට් කරලා ගන්න අයින් කරගන්න පුළුවන්. එතකොට මේ හෙම් වල එහෙම සීම් ඇලවුන්ස් සමහරලාට අඟල එකමාර එහෙම තියෙනවා. ඒතර අපි අදාළ අගය හෙම් සීම් වලට විතරක් තියලා විතරක් මදි. හැබැයි හෙම් එකේ ෂේප්ස් අර නැවෙන තැන් වලට එහෙම සීම් ඇලවුන්ස් ෂේප්ස් හදන්න ඕනේ. ඒතර චේන්ජ් ෂේප් වලින් ගිහිල්ලා අපිට අදාළ ෂේප් එක හෙම් වලට ස්ලීව් හෙම් වලට ඒ අදාළ ෂේප්ස් දෙන්න පුළුවන්. මේ විදිහට අපිට පැටර්න් එකක් හදලා සීම් ඇලවුන්ස් දීලා ඉවර කරන්න පුළුවන්.